ආයිබෝවන්. ඉතින් අද මම කියන්න යන්නේ ඕගොල්ලෝ හැමෝටම ඉතාමත් වටින වීඩියෝ එකක් තමයි අද මම ගේන්න යන්නේ. අද මම කියන්න යන්නේ හොඳ වටින බේතක් ගැන. ඉතින් මෙන්න මේ කමෙන්ට් එක දාලා තිබුණා අපිට අපේ වීඩියෝ එකට දාලා තිබුණා දද කුෂ්ඨවලට බෙහෙතක් පුළුවන් නම් කියන්න කියලා. ඉතින් අද මම කියන්න යන්නේ ඕගොල්ලෝ හැමෝටම ලේසියෙන් පහසුවෙන් ගෙදරදී කරගන්න පුළුවන් දද කුෂ්ඨවලට අවශ්‍ය කරන බෙහෙතක් ගැන. ඉතින් මේ බේතට අවශ්‍ය වෙන්නේ ඇත්තෝර. ඇත්තෝර ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් ඕනම පළාතක තියෙනවා. ටිකක් මේ වතුර අගල් ළඟ එහෙම නැත්නම් ඇල පාරවල් ගාව වැව් අයින් වල ගඟවල් අයින් වල ඕන තරම් මේ ඇත්තෝර තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මේ ඇත්තෝර වල ෆොටෝ එකක්. මම පැහැදිලිව මම දාන්නම් මේ ෆොටෝ කීපයක්ම ඇත්තෝර වල පැහැදිලිව. එතකොට ඔයගොල්ලන්ට දන්නේ නැති කෙනෙක්ට ඒක හොඳින් අඳුර ගන්න පුළුවන් විදිහේ ෆොටෝ කීපයකුත් මම දාන්නම්. ඉතින් ඇත්තෝර වලින් කොහොමද දැන් මේ දද කුෂ්ඨ සුව කරන්නේ? අපි බලමු කොහොමද ඒකට බෙහෙත හදාගන්නේ කියලා. ඉතින් ඒක හරිම පහසුවෙන් ගෙදරදී ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ඇත්තෝර කොළ අරගෙන සාමාන්‍ය මම කියන්නේ එක වතාවකට ආලේප කරන්න අවශ්‍ය කරන බෙහෙත් වලට අවශ්‍ය ප්‍රමාණය තමයි මේ කියන්නේ. ඉතින් මේක උදේ හවා ආලේප කරන්න පුළුවන් හදාගෙන ඉවර වෙලා. ඉතින් ඒ මොහොතේම හදලා ඒ මොහොතේ ආලේප කරන එක තමයි හොඳ. හදලා තියාගෙන නැවත නැවත පාවිච්චි කරන්න එපා වැඩිපුර හදලා තියාගෙන. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඒක මතක තියාගන්න. ඉතින් ඇත්තෝර කොළ සාමාන්‍ය එක වතාවකට තමන්ගේ ඇඟේ අපි හිතමු අතේ හරි එහෙම නැත්නම් ඉකිලි වල වෙන්න පුළුවන්, කිහිල්ල වෙන්න පුළුවන්, බෙල්ලේ වෙන්න පුළුවන්, බඩ පපුව ආශ්‍රිතව වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන් ඕනම තැනකට මේක හැමත ආලේප කරන්න පුළුවන් දෙයක්. ඉතින් මේකේ කිසිම බය වෙන්න කාරණාවක් නැහැ. ඕනම සියුම් හැමකට පවා මේක ආලේප කරන්න පුළුවන්. මේකට අපිට අවශ්‍ය වෙන්නේ එක වතාවකට අවශ්‍ය බෙහෙත් වලට ඒක තමන්ට තියෙන දද කුෂ්ඨයේ ප්‍රමාණය අනුව තමන්ට හිතලා ඒ ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. සාමාන්‍ය ප්‍රමාණයේ දද කුෂ්ඨයකට තමයි මම මේ කියන ප්‍රමාණවල අයිති වෙන්නේ. අවශ්‍ය වෙන්නේ ඇත්තෝර කොළ 5ක්. සාමාන්‍ය හොඳින් මම මේ දාන්නම් වීඩියෝ එකේ ඒ අවශ්‍ය ප්‍රමාණයේ කොළ ඒ තරමේ කොළ 5ක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මී පැණි මේස හැඳි දෙකක් ඕන. මී පැණි මේස හැඳි දෙකයි. එතකොට ඇත්තෝර කොළ 5යි මී පැණි මේස හැඳි දෙකයි. ඒකට අවශ්‍ය වෙනවා කොහු ලණුවක්. ඉතින් කොහු ලණුවක් හොයාගන්න අපහසු නෑනේ. බොහොම පහසුවෙන් හොයාගන්න පුළුවන්නේ. පිරිසුදු සාමාන්‍ය කොහු ලණුවක් අරගෙන ඒක මේ ඇඟිලි පුරු 3ක වගේ කියන්නේ මේ දබර ඇඟිල්ල තියෙන දබර ඇඟිල්ලේ ප්‍රමාණයට කපා ගන්න කොටසක්. කපලා ඒ ලණුව පුච්චලා ගන්න අලු අර ඇත්තෝර කොළ අඹරලා හොඳට ඒ අඹරපු ඇත්තෝර කොළ එකට අර කොහු ලණුව පුච්චලා ගත්ත අලු ටික එකතු කරලා ඒකට මීපැණි කලවම් කරලා අර මේස හැදි දෙක හොඳින් කලවම් කරලා ඒක තලපයක් වගේ හදාගෙන ඊට පස්සේ ඒක තමයි අර දද කුෂ්ඨවල ගන්න ඕන. ඉතින් හරිම සරලයි. මීපැණි මේස හැඳි දෙකයි ඇත්තෝර කොළ 5යි ඇඟිලි දබර ඇඟිල්ල තරමේ කොහු ලණුව. කඹයක් නෙමේ මේ ලණුවක තියෙන සාමාන්‍ය ටුවයින් ලණු තියෙන සාමාන්‍ය ලණුවක්. මේ ඇඟිල්ල වගේම හතර දෙන පොඩි ලණුවක්. ඇඟිලි මේ දබර ඇඟිල්ලක ප්‍රමාණයට ලණු කෑල්ලක් ගන්න. ඇත්තෝර කොළ 5ක් ගන්න, මීපැණි මේස හැඳි දෙකක් ගන්න. ඉතින් ඇත්තෝර කොළ 5 හොඳට අඹර ගන්න. අඹරලා ඒකට මීපැණි කලවම් කරලා ඒකට අර පුච්චගත්ත කොහු ලණුවේ අලු ටික කලවම් කරන්න. කරලා ඕක හොඳට තලපේ විදියට හදලා උදේ හවා ගන්න. හරියටම ඒක සතියක් දෙකක් එක දිගට කරගෙන යන්න. එතකොට ඕගොල්ලොන්ට ඒ වෙනස හොඳට වැටහෙයි. අවුරුදු ගාණක් තියෙන දද කුෂ්ඨයක් වුණත් බොහොම සරලව සුව කරගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව තමයි දද කුෂ්ඨයක් හටගන්න හේතු කාරණා කීපයක් තියෙන්න පුළුවන්. කෙනෙක්ට ඇඟ අභ්‍යන්තරයේ තියෙන උෂ්ණයක් පිට කරන්න පුළුවන් දද කුෂ්ඨ විදියට. එතකොට ඒකට අපි මේ පිටතින් ආලේප කරයි කියලා මේක නිට්ටාවට සුවයක් වෙන්නේ නැහැ. එතකොට අර පිටත තියෙන මේ මතු පිට තියෙන අර දද කුෂ්ඨය සුව වුණාට නැවත මේක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකේ ස්වභාවය අඳුරගන්න අපිට එහෙම මංගාවට පැමිණෙන්නේ නැතුව මට එහෙම ඒක කියන්න බෑ මේක මේ කොහොම එකක්ද කියන එක. නමුත්
සාමාන්‍ය දද කුෂ්ඨවලට මම මේ කිව්ව බෙහෙත පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අර මං ඊගාව වීඩියෝ එකකින් ගේන්නම් මේ දද කුෂ්ඨයක් ශරීරයේ ඇතුලේ තියෙන උෂ්ණයක් නිසා හෝ යම්කිසි දෙයක් නිසා අර නිතර නිතර සුව නොවි ඇති වෙනවා නම් මේ දද කුෂ්ඨ මතුවෙනවා. ඒ කියන්නේ උෂ්ණ කෑම කෑවහම ඒ වගේ දේවල් වලදී විටින් විට ඇති වෙන දද කුෂ්ඨ තියෙනවා නම් ඒකට මම වෙනම බෙහෙතක් ඒක ඇඟ ඇතුළට බොන්න අවශ්‍ය කරන වෙනම බෙහෙතක් ඊගාව වීඩියෝ එකකින් මම අනිවාර්යයෙන්ම ගේනවා. ඉතින් මේ වගේ ඕගොල්ලොන්ට යම් යම් දේවල් ගැන බෙහෙත් දැනගන්න කැමති නම් ඒ වගේ අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ දේවල් ගැන ගෙදරදී පහසුවෙන් කරගන්න පුළුවන් බෙහෙත් ගැන කියලා දෙනවා. ඉතින් ඒ වගේ ඕගොල්ලොන්ගේ වටිනා අදහසුත් අපිට එකතු කරන්න. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් මේක ෂෙයා කරන්න. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.